ඉතින් ගොඩ දෙනින් මම ඉල්ලලා තිබුණා චංචල හැංගුක සින්දුවේ ප්ලේ කරලා තියෙන දර්බක් සෝලෝ එක කියලා දෙන්න කියලා. මේ වීඩියෝ එකෙන් මම කියලා දෙන්නම් ඒ රෝලින් ටික ස්ටෙප් බයි ස්ටෙප් ප්ලේ කරන්නේ කොහොමද කියලා. මේ සෝලෝ එක හැදිලා තියෙන්නේ රෝලින් 4කින්. ඉතින් අපි එක එක රෝලින් එකේ රෝලින් එක කතා කරමු කොහොමද එන්නේ කියලා. පළවෙනි රෝලින් එක එන්නේ මෙවයි. පළවෙනි කැලේ ඉන්නේ මෙහෙමයි 1 2 3 4 අපේ හුරු අතින් ටච් එකයි හුරු නැති ටච් එකයි හුරු අතින් ටච් එකයි හුරු නැති ටච් එකයි 1 2 3 4 ටච් හතරක් අදින්න ඕනේ තමන්ගේ හුරු අතින් පටන් ගන්න. හුරු අත කියන්නේ වම අතයි වම් අතින් දකුණු අතයි දකුණු අතින් 1 2 3 4 මේ වගේ තුනක් අදින්න ඕනේ. 1 2 3 4 1 2 3 4 1 2 3 4 ඊට පස්සේ ඊළඟ කැලේ 1 2 3 4 5 6 ටච් හයක් අදින්න ඕනේ. ඒකත් තමන්ගේ හුරු අතින් පටන් ගන්න. 1 2 3 4 5 6 දැන් කැලේ දෙකම ආවට පස්සේ 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 5 6 අන්තිම කැලේ හුරු අතින් ටච් එකයි හුරු නැති අතින් ටච් දෙකයි 1 2 දැන් මේ කැලේ තුනම ආවට පස්සේ එන්නේ මෙහෙමයි 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 5 6 1 2 3 මේකේ දෙවෙනි රෝලින් එක එන්නේ මෙහෙමයි. මේක මම ලේසි විදිහකට කියලා දෙන්නම්. මුලින් ප්‍රැක්ටිස් කරන්නයි මෙහෙම ප්ලේ කරන්න. මේකත් කෑලි 4කින් කියලා දෙන්නේ මේ රෝලින් එක. පළවෙනි කෑල්ල අපේ හුරු අතින් ඕපන් එකයි හුරු නැති රිම් ෂොට් එකයි. ඊට පස්සේ හුරු අතින් රිම් ෂොට් එකයි හුරු නැති රිම් ෂොට් එකයි හුරු අතින් රිම් ෂොට් එකයි හුරු නැති රිම් ෂොට් එකයි. එතකොට තුන්වෙනි කෑල්ල පළවෙනි එකමයි ඕපන් එකයි රිම් ෂොට් එකයි. ඊට පස්සේ ඒ කෑල්ල තුන වඩ පස්සේ අන්තිම කෑල්ල හුරු අතින් රිම් ෂොට් එකයි හුරු නැති රිම් ෂොට් එකයි හුරු අතින් රිම් ෂොට් එකයි. ඒ කෑලි හතර ආවට පස්සේ දැන් මේක ඇඩ්වාන්ස් කරලා ප්ලේ කරන්න මෙන්න මෙහෙමයි. මම මේ කලින් කියලා දීලා තිනවා මේ ඇඟිලි දෙකෙන් රෝල් එක දාන විදිය මුලින්ම මැද ඇඟිල්ල රිලම් එකට වැටෙන්න දුන්නා ඊට පස්සේ දබර ඇඟිල්ල. මේක ටිකක් කල් ප්‍රැක්ටිස් කරන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම ප්ලේ කරන්න පුළුවන්. ඇඟිලි දෙකේ ටච් එක. දැන් ඒක ඇඩ් කරගන්නවා මේකට. අරකේ ඕපන් එකට පස්සේ ඇඟිලි දෙකේ ටච් එක. ඊට පස්සේ රිම් ෂොට් රිම් ෂොට් රිම් ෂොට් රිම් ෂොට්. ඊළඟ කැල්ල අරකමයි ඕපන් එකයි ඇඟිලි දෙකේ රිම් ෂොට් එකයි හුරු අතින් රිම් ෂොට් එකයි හුරු නැති රිම් ෂොට් එකයි හුරු අතින් රිම් ෂොට් එකයි. හොඳයි. ඊළඟ රෝල් එක එන්නේ මෙහෙමයි. හුරු අතින් ඕපන් එකයි අත් දෙකෙන්ම රිම් ෂොට් එකයි. මේ වගේ හතරක් අදින්න ඕනේ. අන්තිම රෝලින් එක. ඒ කියන්නේ මෙහෙමයි. අත් දෙකෙන්ම රිම් ෂොට් එකයි හුරු අතින් ඕපන් දෙකයි. මේ වගේ තුනයි. දැන් මේ රෝලින් හතරම වෙන්නේ මෙන්න මෙහෙමයි. ස්පීඩ් ප්ලේ කරන්න මෙහෙමයි.